ඔයාගේ වම්බටු ගස්වලත් කොළ හැකිලෙනවද? නැත්නම් ගෙඩි පණුව කනවද? මේ රෝග වලින් බේරිලා සාර්ථක අස්වැන්නක් ගන්න විදිහ අද මම කියලා දෙන්නම්. වම්බටු වලට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොළ හැකිලීම. මේකට හේතුව සුදු මැස්සන් සහ පැලමැක්කන්. මේක පාලනය කරන්න සබන් මිශ්‍ර කරපු කොහොඹ තෙල් දියරයක් සතියකට සැරයක් කොළ යටට වදින විදිහට ඉසින්න. අනිත් එක තමයි කඳ සහ ගෙඩි විදින පණුව. අත්තක් මැලවීගෙන එනවා දැක්කොත් වහා මේ කොටස කපලා පුච්චලා දාන්න. නැත්නම් මුළු ගසටම මේක පැතිරෙනවා. ගහ එකපාරටම මැලි වෙලා මැරෙනවා නම් ඒක බැක්ටීරියා රෝගයක්. පස සකස් කරද්දී හුණු හෝ අලු ස්වල්පයක් එකතු කිරීමෙන් පසේ තියෙන අහිතකර බැක්ටීරියා පාලනය කරගන්න පුළුවන්. හරියට සත්කාර කළොත් වම්බටු වගාවෙන් ලොකු ලාභයක් ගන්න පුළුවන්. මේ වගේ ගාඩ්නින් රහස් දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න. ස්තුතියි!